Hi guys. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ඔෆිස් වල යන කට්ටිය හිතන්නේ නැතුව කරන ලොකු වැරදක් ගැන. ඒක තමයි ගොඩක් වෙලාවට ඔෆිස් වල AC එකත් එක්ක ෆිල්ටර්ස් තියෙනවා, වෝටර් බොටල්ස් තියෙනවා. ඉතින් අපි කරන්නේ උණු වතුරම බොන්නත් බෑ, පරිසර උෂ්ණත්වයේ තියෙන වතුරත් බොන්න බෑ වගේ හින්දා අපි උණු වතුර ටිකක් දාගෙන නෝමල් වතුර දාලා අපි ඒක මික්ස් කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. එහෙම මික්ස් කරන එකේ ලොකු අවදානමක් තියෙනවා. ඒක තමයි මේ ලිජනැල්ලා කියන බැක්ටීරියාව මේ අපි උණු වතුර සෙල්සියස් අංශක 100 නෙමෙයි වුණාට ටිකක් වැඩි උෂ්ණත්වයක තියෙනවනේ. ඊට පස්සේ පරිසර උෂ්ණත්වයේ තියෙන ඒවාත් එකට එකතු කරාම අපි ගන්න වතුර කෝපයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 25ත් 40ත් සෙන්ටිග්‍රේඩ් 25ත් 40ත් අතර වගේ අගයක් ගන්නවා. ඉතින් ඔය අගයේදී මේ ලිජනැල්ලා කියන බැක්ටීරියාව වර්ධනය වෙනවා. ඉතින් අපි බැරි වෙලාවත් ඒ බැක්ටීරියා වලට නිරාවරණය වුණොත් අපිට උණ හැදෙන්න පුළුවන්. උණ වගේම උණ කැස්ස, ඇඟ රිදිල්ල, ඒ කියන්නේ සාමාන්‍ය උණ වගේම රෝග ලක්ෂණ එන්න පුළුවන්. සාමාන්‍ය අපි ඒ බැක්ටීරියාවට නිරාවරණය වෙලා දවස් 2ක් 10ක් අතරදී වගේ. ඉතින් මේ බැක්ටීරියාවෙන් අපිට උණ හැදුනොත් සාමාන්‍යයෙන් ඒ හැදෙන රෝගීන්ගේ 10% විතර ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක අවදානම් කාණ්ඩවලදී 25ත් 30ත් අතර වගේ වැඩි අගයක් ගන්න පුළුවන්. ඉතින් මේ අවදානම් කාණ්ඩ කියන්නේ අවුරුදු 50ට වැඩි නැත්නම් පෙනහළු සම්බන්ධ රෝග තියෙන අය, දුම්පානය කරන අය, පිළිකා වගේ රෝගී තත්ත්වයන් තියෙන අයට මේකේ බලපෑම වැඩි. ඉතින් ගොඩක් අය දන්නේ නැති කාරණයක් තමයි මේක මේ වතුර මික්ස් කරාම අපිට මේ වගේ ලෙඩ හැදෙන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟ පාර ඕගොල්ලෝ මේ වගේ වතුර මික්ස් කරලා බොනවා නම් පොඩ්ඩක් හිතන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි උණු වතුර කෝප්පයක් අරගෙන ඒක නිවෙන්න ඇරලා ඒක ඉබේම සිහිල් වෙන්න ඇරලා පානය කරන එක.